දවසක් පාසලේ දක්ෂම ශිෂ්‍යාවක් වුණු අවුරුදු 14ක නෙත්මි හදිස්සියෙම පාසල් එන එක නතර වුණා. ඇය හිටියේ හරිම බයයි. ඇගේම පන්තියේ හිටපු පිරිමි ළමයෙක්ගේ ආදරය කියන වචන වලට ඇය රැවටුණා. නොදැනුවත්කම සහ කුතුහලය නිසා වෙච්ච පුංචි අත්වැරදීමකින් ඇගේ මුළු ජීවිතේම කනපිට පෙරළුවා. ඇය කාමරේ මුල්ලකට වෙලා ගුලි වෙලා ඇඬුවා. ඇය දිගින් දිගටම වමනය කළා. අම්මා හිතුවේ බඩේ අමාරුවක් කියලා. දොස්තර ළඟට එක්කන් ගියා. දොස්තර පරීක්ෂා කරලා අම්මා දිහා බලලා කිව්වා අම්මේ දුවට දැන් මාස 3ක්. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. අම්මාට අදහ ගන්න බැරි වුණා. අම්මා එතනම බිම ඇදගෙන වැටුණා. නෙත්මිට හිතුණා පොළොව පලාගෙන යන්න. ඇය තාම පොඩි දරුවෙක්. ඇයට දරුවෙක් ගැන හිතා ගන්නවත් බෑ. මේක ආරංචි වුණාම අර පිරිමි ළමයා බය වෙලා මගහැරියා. ගමේ අය කතා හැදුවා. තාත්තා ගෙදරින් එළියට බැස්සේ නැහැ ලැජ්ජාවට. නෙත්මිගේ ඉස්කෝලේ ගමන නතර වුණා. එයාගේ වයසේ යාළුවෝ පාට ගවුම් ඇඳගෙන සෙල්ලම් කරද්දී නෙත්මි ලොකු ගවුමක් ඇඳගෙන බිම බලාගෙන ගේ ඇතුළට වෙලා හිටියා. ඇගේ ළමා කාලය, හීන, අනාගතය ඔක්කොම එක මොහොතකින් අළු වෙලා ගියා. මාස ගානකට පස්සේ ඇය දරුවා බිහි කළා. ඇය තාමත් බෝනික්කන්ට ආස පුංචි දැරියක්. ඒත් දැන් ඇගේ අතේ ඉන්නේ ඇත්තම බබෙක්. දරුවා අඬද්දී ඇයට මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඇයත් දරුවා එක්කම අඬනවා. අනේ මට මගේ ඉස්කෝලේ යන්න ඕනේ. මට සෙල්ලම් කරන්න ඕනේ කියලා ඇය අම්මගේ ඇඟේ එල්ලිලා අඬද්දී මුළු රෝහලම කම්පා වුණා. දරුවනේ, ඔයාලගේ වයස ඉගෙන ගන්නා වයස මිසක් අම්මලා වෙන්න වයස නෙමෙයි. නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙන්න එපා. දෙමව්පියනි, දරුවන්ට ලං වෙන්න. එයාලට ආදරය ගැන, ජීවිතය ගැන කියලා දෙන්න. නැතිනම් හෙට දවසේ තවත්